අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ මගේ කොන්ටෙට යූස් කරන දේවල්. මගේ හෙයා ටයිප් එක අනුව මම හදාගෙන තියෙනවා සිම්පල් හෙයා කෙයා රූටින් එකක්. ඉතින් මම මේ රූටින් එකට දාගෙන තියෙන හෙයා කෙයා ප්‍රොඩක්ට්ස් මොනවද කියලා තමයි අද ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ. මේ තියෙන්නේ මම මේ දවස්වල පාවිච්චි කරන ෂැම්පෝ එක. වියානායකයේ ටික්නික් ඇන් වොලියුමයිසින් කියන ෂැම්පෝ එක. එක දිගටම මම එකම ෂැම්පෝ එක කන්ඩිෂනර් එක පාවිච්චි කරන්නේ නැහැ. එහෙම එකම වර්ගයකට එහෙම හුරු වෙන්නත් හොඳ නෑ අපේ හෙයා එක. ඒ නිසා මම කාලෙන් කාලෙට ෂැම්පෝ එක කන්ඩිෂනර් එක වෙනස් කරනවා. ඉතින් අනිවාර්යයෙන්ම සල්ෆේට් ෆ්‍රී ෂැම්පෝ එකක් තමයි අපි පාවිච්චි කරන්න ඕනේ. මේකේ 100%ක් සල්ෆේට් ෆ්‍රී කියලා ගහලා තියෙනවා. ඉතින් මේ දවස්වල මම පාවිච්චි කරන්නේ මෙන්න මේක. මේ තියෙන්නේ මම මේ දවස්වල පාවිච්චි කරන කන්ඩිෂනර් එක. මේක ලොරියල් එකේ මොයිස්චරයිසින් කන්ඩිෂනර් එකක්. මේ මගේ අනිත් කන්ඩිෂනර් එක මම මේකත් පාවිච්චි කරනවා. මේක OGX බ්‍රෑන්ඩ් එකෙන් ආගන් ඔයිල් මොයිස්චරයිසින් කන්ඩිෂනර් එකක්. ඉතින් මේ දෙකම ගොඩක් හොඳයි. මම ඊට අමතරව වියානායකේ කන්ඩිෂනර් එකත් පාවිච්චි කරනවා. ඒක දැන් මේ දවස්වල ඉවර වෙලා. ඉතින් මේ කන්ඩිෂනර් දෙකෙන් හෙයා එක හොඳට සොෆ්ට් වෙනවා, සිල්ක් ගතියක් එනවා. ඊට පස්සේ ෆ්‍රිසි ගතිය අඩු වෙනවා. අර විශේෂයෙන්ම හිස කෙස් වල අග තියෙන ඩ්‍රයි ගතිය නැති කරගන්න මට පුළුවන් වුණා. හිස කෙස් වලට හොඳ ෂයින් එකක් එනවා. මේක ඩ්‍රයි හෙයා එක රිපෙයාර් කරගන්න ගොඩක් උදව් වෙන කන්ඩිෂනර් වර්ග දෙකක්. විශේෂයෙන්ම මේ OGX එකේ එක තමයි ඩ්‍රයි හෙයා රිපෙයාරින් වලට තියෙන හොඳ කන්ඩිෂනර් එකක්. ඉතින් මේ දෙකම ටිකක් මිලෙන් වැඩි කන්ඩිෂනර් වර්ග දෙකක්. ඉතින් මම වියානා එකත් යූස් කරනවා. මේ තියෙන්නේ මම පාවිච්චි කරන සීරම් එකක්. මේක ලීවොන් කෙරටින් සීරම් එකක්. මේකෙන් ඉන්ස්ටන්ට් ෂයින් එකක් ගන්න පුළුවන්, ප්‍රිසි ගතිය අඩු කරගන්න පුළුවන්. හෙයා එක ස්මූත්ව තියාගන්න මේක උදව් වෙනවා. ඉතින් ඒ වගේම මේක අර හීට් ප්‍රොටෙක්ෂන් වලටත් ගොඩක් හොඳයි. ඉතින් සීරම් එකක් ගන්නකොට බ්‍රෑන්ඩ් එකට වඩා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ හිස කෙස් වල අවශ්‍යතාවය අනුව ගන්න එක. මේකේ නම් මිල උනේ රුපියල් 1600 ගාණක් වගේ. හැබැයි මම මේක ගත්තේ ලංකාවෙන් නෙවෙයි. මේ තියෙන ලංකාවේ ලේසියෙන්ම හොයාගන්න පුළුවන් බජට් ෆ්‍රෙන්ඩ්ලි සීරම් වර්ග කිහිපයක්. ඉතින් ඔයාගේ හෙයා එකේ අවශ්‍යතාවය අනුව මේ වගේ සීරම් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ ඔයිල් එක. මේක ආගන් ඇන් ග්‍රේප් සීඩ් ඔයිල් එකක්. මේකේ තියෙන්නේ ලයිට් වෙයිට් ෆිනිෂින් එකක්. ඉතින් මම මේකෙන් පාවිච්චි කරන දෙවෙනි බොටල් එක මේක. මීට කලින් මම ලොරියල් එකේ ඔයිල් එකක් පාවිච්චි කරා. ඒක ඉවරනාට පස්සේ තමයි මම මේක පටන් ගත්තේ පාවිච්චි කරන්න. ඉතින් මේක ගොඩක් හොඳයි ඇත්තටම. මේකෙන් හොඳ ෂයින් එකක් එනවා කොණ්ඩෙට. ඒ වගේම අර ෆ්‍රිසි ගතිය අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ අර විශේෂයෙන්ම හිස කෙස් වල තියෙන අග රළු ගතිය, ඒක ඇවිස්සන ගතිය ටිකක් අඩු කරගන්න මේක ගොඩක් උදව් වෙනවා. හිස කෙස් ඩ්‍රයි වෙනවටත් මේ ඔයිල් එක හොඳයි. ඉතින් මේකත් මම මෙහෙන් නෙවෙයි ගත්තේ, ලංකාවෙන් නෙවෙයි. ඉතින් ලංකාවෙන් ගන්න පුළුවන් සාමාන්‍ය බජට් ෆ්‍රෙන්ඩ්ලි ආගන් ඔයිල් එකක් තමයි මෙන්න මේක. ඉතින් මේක ඇත්තටම හොඳ ආගන් ඔයිල් එකක්. විශේෂයෙන්ම ඩ්‍රයි හෙයා එකටත් මෙන්න මේ ආගන් ඔයිල් එක හොඳයි. ඉතින් ඩ්‍රයි හෙයා එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් මේ වගේ ආගන් ඔයිල් එකක් පාවිච්චි කරලා බලන්න. මේක මම පාවිච්චි කරන ලීවොන් කන්ඩිෂනර් එක. ඉතින් මේකෙන් කොණ්ඩේ අර paludu වෙන එකට ෆ්‍රිසි එක කන්ට්‍රෝල් කරගන්න, ඒ වගේම කොණ්ඩේ ස්මූත්ව මොයිස්චර්ව තියාගන්න මෙන්න මේ වගේ කන්ඩිෂනර් එකක් අප්ලයි කරන එකෙන් පුළුවන් වෙනවා. ඒ වගේම හෙයා ස්ටයිල් කරනකොට අර හීට් ටූල්ස් යූස් කරනවා නම් ඒකෙන් ආරක්ෂා කරගන්නත් පුළුවන් වෙනවා අපේ කොණ්ඩේ මෙන්න මේ වගේ කන්ඩිෂනර් එකක් පාවිච්චි කරාම. ඉතින් මේක නම් ඕන තැනකින් ඔයාට ගන්න පුළුවන්. ඒ වගේම මිල උනේ රුපියල් 650ක් වගේ. ඩැන්ඩ්‍රෆ් වලට මම පාවිච්චි කරන්නේ මෙන්න මේක. මේක ටිකක් සැරයි. ඒ නිසා මේකේ කියලා තියෙන විදිහට අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕන. මේක ඕනම ෆාමසි එකකින් ගන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ හෙයා ඔයිල් එක. ඉතින් මේක මම මගේ කොණ්ඩේ වෙනුවෙන්ම හදාගත්ත ඔයිල් එකක්. ඉතින් මේකෙන් කොණ්ඩේ අනේක නතර කරගන්න, ඒ වගේම ඩැන්ඩ්‍රෆ් නැති කරගන්න, ඉක්මනට කොණ්ඩේ වවා ගන්න
පුළුවන්. ඒ වගේ ලොකු බෙනිෆිට්ස් තියෙනවා මේ hair oil එකෙන්. ඒ හැම දෙයකටම අවශ්‍ය ingredients දාලා තමයි මේ hair oil එක හදලා තියෙන්නේ. ඉතින් අවුරුදු ගානක ඉඳලා මම පාවිච්චි කරන්නේ මේක. ඉතින් මේක මම සතියකට එකපාරක් නැත්නම් දෙපාරක් විතර තමයි ඇප්ලයි කරන්නේ. මගේ ස්කැල්ප් එක ඔයිලි. ඒ නිසා මම ඒකට ගැළපෙන විදියට බලලා තමයි ඔයිල් ට්‍රීට්මන්ට් එක කරන්නේ. ඉතින් මම ඔයිල් ට්‍රීට්මන්ට් එක කරන විදිය වීඩියෝ එකකුත් දාලා තියෙනවා. ඉතින් ඒක බලලා නැත්නම් ඒකත් බලන්න. මේ තියෙන්නේ hair mask දෙකක්. ඉතින් මේ hair mask දෙකත් සැරෙන් සැරේට මම යූස් කරනවා. විශේෂයෙන්ම මෙන්න මේ L'Oreal එකේ තියෙන hair mask එක ඩැමේජ් වෙලා තියෙන හිස කෙස් වලට හොඳ එකක්. ඒ කියන්නේ heat tools වලින් නිතරම ස්ටයිල් කරනකොට ඒ කියන්නේ අයන් කරනවා නම් කර්ල් කරනවා නම් මේ වගේ දේවල් පාවිච්චි කරනකොට ඩැමේජ් වෙලා තියෙන කොණ්ඩෙට මේක ගොඩක් හොඳයි. ඒ වගේම කෙමිකල් ට්‍රීට්මන්ට් කරලා තියෙනවා නම් ඒ කියන්නේ කලර් කරලා පර්ම් කරලා ඒ වගේ දේවල් කරලා ඩැමේජ් වෙලා තියෙන කොණ්ඩෙටත් මෙන්න මේ L'Oreal එකේ එන hair mask එක ගොඩක් හොඳයි. මේක hair repairing mask එකක්. ඒ නිසා මේක damage hair වලට තමයි ගොඩක්ම හොඳ. මේක fruit extract සහ vitamin C තියෙන moisturizing mask එකක්. ඉතින් මේක හිස කෙස් වලට හොඳ moisture එකක් තියාගන්න වගේම හිරු එළියට hair එක dry වෙන එක අඩු කරගන්න උදව් වෙන mask එකක්. මේ තියෙන්නේ ඔයාලට පහසුවෙන්ම හොයාගන්න පුළුවන් budget friendly hair mask ටිකක්. ඉතින් ඔයත් hair mask එකක් ගන්න ඉන්නවා නම් අනිවාර්යයෙන්ම hair type එක අනුව ගැළපෙන hair mask එකක් ගන්න. මේ තියෙන්නේ මම සාමාන්‍යයෙන් hair style එකක් කරනකොට use කරන hair mist එකයි curl cream එකයි. ඉතින් මෙන්න මේ ටික තමයි මගේ hair care routine එකේ තියෙන්නේ. මේ නිෂ්පාදන ටික තමයි මම කොණ්ඩෙට use කරන්නේ. ඉතින් මේ ඔක්කොම එකපාර use කරන දේවල් නෙවෙයි. ඒක මම හදාගෙන තියෙනවා සතියට සැරයක් හෝ දෙසරයක්. එහෙම නැත්නම් සති දෙකකට සැරයක් වගේ මගේ කොණ්ඩේ තියෙන තත්වය අනුව මම ඒක use කරන්න හදාගෙන තියෙනවා. ඉතින් ඔයත් පාවිච්චි කරන ඔයාට හොඳ රිසල්ට් ලැබිලා තියෙන hair care products මොනවද? ඒ වගේම ඔයා follow කරන hair care routine එක මොකක්ද කියලාත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්න, channel එක subscribe කරලා දිගටම එකතු වෙන්න කියලාත් ආදරෙන් මතක් කරනවා.